මෝගන් එකට විරුද්ධ වුණා. මෝගන්ට සහයෝගය දුන්නා කුමාරස්වාමී. ඒක කණ්ඩායම් දෙකක් හැප්පුණා. ඊට පස්සේ ලොරෙන්සුයි අල්විසුයි ඉවත් වෙලා ගියා ආණ්ඩුකාරට විරුද්ධව. අන්න එහෙම දේශපාලනයක් හරි ලංකාවේ තිබුණා 1865 වෙනකොට. ඉන්දියාවේ එහෙම එකක් තිබුණේ නැහැ. අපි රාජ්‍ය කිව්වට මේ ඉන්දියාවේ නිදහස ලැබුණා අපිට ලැබුණේ ඒක නෙමෙයි. අපි ගියේ මාර්ගය අපි කොහොමද ලැබෙන්න තිබුණේ. ඇත්තම ගත්තොත් එහෙම 1803 ඉඳන් 1815 දක්වා ලංකාව තුළ වුණ රාජ්‍ය තුළ වුණ පරිවර්තනීය වෙනස්කම් කොහොමද සලකුණු කරන්නේ කියලා. රාජ්‍යයක් හැටියට රජවරයෙක්ගේ ආඥාව අනුව ලංකාවේ පළවෙනි ව්‍යවස්ථාව හැදුවේ බ්‍රිතාන්‍ය යටතේ වුණත් අපිට බටහිර දේශපාලන ක්‍රමයට ප්‍රංශ විප්ලවයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා ඕලන්ද පාලනය යටතේ. ඕලන්දේ අපිව පාලනය කළේ ඍජුව නෙමෙයි වක්‍රව ඒ ඕලන්ද නැගෙනහිර ඉන්දියා සමාගම VOC සමාගම මාර්ගය. ඒක දුන්නේ ව්‍යවස්ථාවේ තිබුණා බටාවියාවේ අද ඉන්දුනීසියාවේ සභාවක්. ඒ සමාගමේ නිලධාරීන් ඉන්න සභාවක්. ඒකට යටත්ව ලංකාවේ සභාවක් තිබුණේ නිලධාරියෙක්. ලංකාවේ ශ්‍රී ලාංකිකව හිටියේ නෑ. ඒත් මෙතන සිදු වුණේ 18 වන සතවර්ෂයේදී ඕලන්දයේදී විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඕලන්ද පාලකයයි තව පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් අතර. ඕලන්ද පාලකයා ඒ කාලේ පාර්ලිමේන්තුවෙන් තේරුවේ. ඒ නිසා ඒක ගියද්දි එක වෙලාවකදී ඕලන්ද පාලකයා පාර්ලිමේන්තුවේ ඕලන්ද පාර්ලිමේන්තු සමහර අය මරලා දැම්මා. මේ නිසා ප්‍රංශ විප්ලවය ඇති වුණේ අවස්ථාවේදී ඕලන්දයේ කොටසක් ප්‍රංශායක් එකතු වෙලා නැපෝලියන් එක එකතු වෙලා ඕලන්දේ ආක්‍රමණය කළා රජුරෝ පන්නලා එංගලන්තයට ගියා. ඒ වෙනුවට ජනරජයක් ඇති කරා. ඒ නිසා ඒ අදහස් ඔක්කොම ලංකාවටත් බතාවියාවටත් ආවා. ඒක බෙදුණා. ඕලන්ද සමාගම ඕලන්ද ජනරජය එක්ක ගියා. බතාවියාවත් ගියා එතෙන්ට. ලංකාවත් ඒ නිසා එතන ගියා. පස්සේ බ්‍රිතාන්‍යගේ රජතුමාගේ අනුමැතිය අරගෙන තමයි 1796 ලංකාව අල්ලගත්තේ. ආපහු ඒ ඉන්දුනීසියාව. ඒත් එකක් වුණා. මේ ප්‍රශ්නේට ඕලන්දකාරයෝ විතරක් නෙමෙයි අපේ අයත් ඒකට සම්බන්ධ වුණා. මේ රට ඇතුලේ සිංහල දෙමළ මිනිස්සුත් උගත් අය ව්‍යාපාරිකයන් මේ ගැන දැනගත්තා. ඒ විතරක් නෙමෙයි අපේ බර්ගර් ජාතිකයෙක් ඔණ්ඩච්චි කියන පුද්ගලයා ඇත්ත වශයෙන්ම ඕලන්දෙදී ඒ අයට නායකත්වය දුන්නා. පස්සේ බතාවියාටින් අන්තිමට දකුණු අප්‍රිකාවට ගියා. ඉතින් මේ ප්‍රංශ විප්ලවය මෙහාටත් ලංකාවටත් අරගෙන ආවා. ආව එකක් මම හිතා අනික් රටවල් වලට වඩා මේක වැදුනේ ලංකාවට. අනික මොරිෂස් අයිති ප්‍රංශ විප්ලවයට පක්ෂය මොරිෂස් අල්ලගත්තා. අන්න ඒක තමයි තිබුණේ. ඒත් ලංකාව අන්තිමටම 1802 ඒමියන්ස් කිව්සෙන් ලංකාවේ සියල්ලම බ්‍රිතාන්‍ය රජතුමාට හම් කිරීටයට 815 දී එතනත් ලැබුණා. ඉතින් එතන ඉඳන් තමයි මේ පාලන ක්‍රමේ දියුණුනේ. එතන පාලනේ හිටපු ලංකාවේ මුදලිවරු අනික් අය මේ නොදැනුවත් අය නෙමෙයි. නැපෝලියන් එන එක යුද්ධේ ප්‍රංශ විප්ලවයේ මූල ධර්ම ඒව ඔක්කොම දැනගෙන හිටපු අය. අන්න එහෙම හිටපු අය තමයි ඉස්සෙල්ලා ඕලන්ද එක්කත් ඊට පස්සේ මේ බ්‍රිතාන්‍යකට ඔය මිනිස්සුත් ඉතින් එක වෙලාවක විප්ලවයක් යන්නේ නැති අනිත් පැත්තේ සමාගම යන්නේ නැති අන්තිමට බ්‍රිතාන්‍ය එක ගියානේ. ඕක අදත් වෙන එකක්. මේ අලුත් එකක් නෙමෙයි. ඒ නිසා එතනින් තමයි පටන් ගත්තේ. එතන තිබුණා ක්‍රම දෙකක්. එකක් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා මූදුබඩ පළාත් පාලනය කරා. වෙනම කොමසාරිස් මණ්ඩලයක් මාර්ගයෙන් උඩරට පාලනය කරා. එතනදී වෙනසක් ඇති වුණේ බ්‍රිතාන්‍ය හිතුවා දැන් ලංකාව අත්පත් කරගත්තේ නිසා එක පාලනයක් ඇති කරගන්න ඕනේ කියලා. ඒ සඳහා ඒගොල්ලෝ දැනට දකුණු අප්‍රිකාවේ ඒ වගේම මොරිෂස් වල හොයන්ට පත් කරලා තිබුණා කමිෂන් ඔෆ් ඊස්ටර්න් ඉන්ක්වයරි නැගෙනහිර පරීක්ෂණ කොමිසම විලියම් කෝල්බ්‍රුක් කියලා මහත්මයෙක්. ඒ කොමිසමට ලංකාව වෙනුවෙන් බලන්න කියලා කැමරන් කියන ඉන්දියාවේ වැඩ කරපු මහත්මයෙකුත් පත් කරා. ඒ අය තමයි මේ ගෙනාවේ. ඒ කාලේ තිබුණ ලිබරල් වාදයක්. ඉංගලන්තෙත් විශාල සටනක් කරන අපේ අය දැනගෙන ඉන්නේ නැති ඒ කාලේ පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කළා ඡන්ද බලය වැඩි කරන්න. ඡන්ද බලය වැඩි කරනවා නාගරිකයන්ට. එතන වෙළඳුන් අනික් අයට වෘත්තීය වේදීන්ට. ඡන්ද බලයේ තියෙන එක ආරක්ෂා කරන්න උනේ විශේෂයෙන්ම
ඉඩම් හිමියන්ට. ඉතින් ඉඩම් හිමියන් අද කොන්සර්ට් නැත්නම් ටෝරි පක්ෂේ හිටියේ. ඒ අනික් අය ලිබරල් පක්ෂේ හිටියා. ඉතින් ලිබරල් අය දින්න. මේ දෙන්නත් ලිබරල්. ඉතින් මේක බලලා ඒගොල්ලෝ බැලුවා ලංකාවට අලුත් ක්‍රමයක් ඇති කරන්න. එකක් වැඩවසම් ක්‍රමේ නැති කළා කිව්වා වාණිජ ආර්ථිකයක් වුණයි කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු කෝපි වගා කරන්න. එතකොට රටේ පාරවල් දාන්නේ දියුණුව ඇති කරන්න. ඒගොල්ලෝ යෝජනා කරා එකක් මේ ව්‍යවස්ථාදායක සභාවක්. ආණ්ඩුකාරතුමාට උපදෙස් දෙන්න නීති සම්මත කරන්න අන්තිම බලය ආණ්ඩුකාරතුමා එක්ක. දෙවනුව විධායක සභාවක්. විධායක සභාවේ හිටියේ ප්‍රධාන නිලධාරීන් නීතිපතිතුමා වාගේ අය. ව්‍යවස්ථාදායක සභාවට නිලතලෙන් හිටපු අයිටියක් බස්නාහිර ඒජන්තතුමා එහෙම ඒ එක්කම නිල නොලත්තයා පත් කරා. සමහර අය බ්‍රිතාන්‍යයෙන් පත් කර මේ බ්‍රිතාන්‍යයෙන් මෙහි ඇවිල්ලා ඉංග්‍රීසියේ වෙළඳාම් කරන දෙන්නෙක් හිටියා. ඒත් ලාංකිකයන් අතරින් 3 දෙනෙක් පත් කරා. එක සිංහලෙක් කෙනෙක්, එක දෙමළෙක් කෙනෙක්, ඊළඟ එක්කෙනා පත් කරේ බර්ගර්. ඒ ඉස්සෙල්ලා කට්ටිය හිටියා. ඉස්සෙල්ලා පත් කරේ පණ්ඩිතරත්න මහත්මයා. ඒ බණ්ඩාරනායක පවුලේ එක්කෙනෙක්. ඒ සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් දැනගෙන හිටපු එක්කෙනෙක් මුදලි පන්තියේ. ඒක කුමාරසාමි මහත්මයා පොඩි බාධාකින් මට මිතුන දැන් ඔය බලතල බෙදීම කියන එක අර මොන්ටෙස්කෝගේ කල්පනේ සෙපරේෂන් ඔෆ් පවර් කියන. ඒතකොට අපිට ඒකෙන්නේ 1833. ඔව්. ඒක ආවේ වෙන විදිහකට. හරි. බ්‍රිතාන්‍යයේ බලය බෙදුවේ කැබිනට් මණ්ඩලයයි පාර්ලිමේන්තුවයි එක්ක. ඉතින් ව්‍යවස්ථාදායකයේ විධායකය තමයි කැබිනට් මණ්ඩලයට සමාන. පාර්ලිමේන්තුවෙන් තේරුවේ නැහැ. ඒ බලතල එතන දුන්නා. පාර්ලිමේන්තුවේ බලතල දුන්නා මෙතෙන්ට. දෙවනුව දැම්ම කුමාරසාමි එතුමා යාපනයෙන් ඇවිල්ලා දෙමළ ප්‍රධාන පරිවර්තන. තුන්වෙනි බර්ග්හෙන් දැම්ම හිල්බ්‍රෑන්ඩ් කියලා. හිල්බ්‍රෑන්ඩ් ඒ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයෙක්. එයාට ඉඩ දුන්නා ව්‍යවස්ථාදායක සභාවේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විධායක එකවර හිටපු එකම පුද්ගලයා. කැමරන් තමයි විශේෂයෙන්ම අලුතෙන් සකස් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇති කරේ. ප්‍රධාන උසාවිය හැටියට ඒක යටතේ තමයි අනික්ව ඇති කරේ. ඇත්ත වශයෙන්ම කැමරන් පස්සේ ලංකාවට පැමිණියා. තේ වගාවට ගියා. දික්කොය ග්ලෙන්කෑන් වත්ත ආරම්භ කරේ. එයාගේ භාර්යාව තමයි ලෝකේ පළවෙනි කාන්තා ඡායාරූප ගත්තේ කෙනා. එහෙම ඒගොල්ලෝ මෙහි ජීවත් වුණා. ඒක ක්‍රියාත්මක කරා. අධ්‍යාපනය ඇති කරා. ඉංග්‍රීසි අධ්‍යාපනය ගෙනා. මේකේ සිදු වුණේ 1860 වෙනකොට මේ අධ්‍යාපනය ලැබලා ඉංග්‍රීසිය දැන නීතිඥ වුණ කට්ටියක් හිටියා ව්‍යවස්ථාදායකට පත් කරන්න. එක්කෙනෙක් තමයි මුතු කුමාරසාමි. මේ කුමාරසාමිගේ පුතා. ඊළඟට බර්ගර් පැත්තෙන් ආව හොඳ නීතිඥයෙක් C.A. ලොරෙන්ස්. ඊළඟට ආවා සිංහල පැත්තෙන් ආවේ ජේම්ස් ඩී.ආර්.ලි. සේත් බණ්ඩාරනායක පවුලේ. එයා තමයි සීදත් සංගරාවයි අත්තනගලු වංශයයි ඉංග්‍රීසියට පරිවර්තනය කරේ. තව බර්ගර් කෙනෙක් රිචඩ් මෝගන් කියලා හිටියා. අද නීතිපති හා සමාන වැඩ බලන. එයා තමයි විධායක සභාවේ හිටිය නිසා ආණ්ඩුකාරතුමාට උපදෙස් දුන්නා. දැන් මේ ලොරෙන්ස් කිව්වා බ්‍රිතාන්‍යයේ ඔය වාණිජ සුදු ඇත් එක්ක එකතු වෙලා මේ රටේ මුදල් පාලනය කරන්න ව්‍යවස්ථාදායක සභාව කියලා. ලොකු හැප්පීමක් ඇති වුණා. ලොරෙන්සුයි අල්විස් සිටි ඒ ස්ථාවරේ. මෝගන් එකට විරුද්ධ වුණා. මෝගන්ට සහයෝගය දුන්නා කුමාරසාමි. ඒක කණ්ඩායම් දෙකක් හැප්පුණා. ඊට පස්සේ ලොරෙන්සුයි අල්විස්ුයි ඉවත් වෙලා ගියා ආණ්ඩුකාරට විරුද්ධව. අන්න එහෙම දේශපාලනයක් හරි ලංකාවේ තිබුණා 1865 වෙනකොට. ඉන්දියාවේ එහෙම එකක් තිබුණේ නැහැ. අපි රාජ්‍ය කිව්වට මේ ඉන්දියාවේ නිදහස ලැබුණා අපිට ලැබුණේ ඒක නෙමෙයි. අපි ගියේ මාර්ගේ අපි කොහොමද ලැබෙන්න තිබුණේ.